ආයුබෝවන්. ඉතින් ඔන්න අද ඉතාම සුබ ආරංචියක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි ඔයගොල්ලෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සිසුවෙක් නම් ඒ වගේම අපොස උසස් පෙළ විභාගයට වාණිජ්‍ය විෂය ධාරාව යටතේ මුහුණ දෙන්න බලාගෙන ඉන්න සිසුවෙක් නම් මෙන්න මේ අනගි අවස්ථාව මම අරන් ඇවිල්ලා තින්නේ විශේෂයෙන්ම ඕගලන්ට. ඉතින් පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන ඕගලන්ට තියෙන ප්‍රධානම විෂයක් තමයි ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය නැත්නම් කොමර්ස් සබ්ජෙක්ට් එක. එතකොට ව්‍යාපාර ලෝකයට පිවිසෙන මූලික අඩිතාලම දාන මේ තැන හරියටම අනිවාර්යෙන් දාගන්න ඕනේ. ඉතින් පුතේ ආරම්භක ඒකකයේ සිටම අවසාන ඒකකයේ දක්වා ඉතාම ක්‍රමානුකූලව, නිවැරදිව, සරලව සකසන ලද වීඩියෝ කොට ඇසුරින් ඔයගලන්ට පාඩම් ආවරණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ වැදගත්ම දේ. ඔයගලන්ට මේ පාඩම් ආවරණය කිරීමට අමතරව නිවැරදිව ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ වගේම අමතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ YouTube සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අපි ඕගලන්ට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුදේ මේ යටතේ අමතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, තෝරාගත් පාසල් කිහිපයක විශේෂ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් අපොස සාමාන්‍ය පෙළ ලියන ඕගලන්ට විතරක් නෙමෙයි, අපොස උසස් පෙළ ලියන ඕගලන්ට වාණිජ්‍ය විෂය ධාරාව යටතේ තියෙන ප්‍රධානම විෂයක් තමයි මේ ව්‍යාපාර අධ්‍යයනය නැත්නම් බිස්නස් ස්ටඩීස් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ බිස්නස් ස්ටඩීස් කියන විෂය හදාරන ඕගලන්ටත් අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට වගේම ඊටම විශේෂිත වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඉතින් පුතේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් බිස්නස් ස්ටඩීස් ලියන ළමයි කියන්නේ ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න බලාගෙන ඉන්න ළමයි. එතකොට කොහොමද මේ ව්‍යාපාරික දැනුම ඔයගලන්ට ලබා දෙන්නේ? කොහොමද ව්‍යාපාරික ලෝකයේ ඇතුළේ ඔයගොල්ලෝ සවයි වෙන්නේ වගේ දේවලුත් අපි මේක යටතේ ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔයගලගේ විෂය නිර්දේශයේ තියෙන සියලුම ඒකකයන් පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා නිවැරදිව ක්‍රමානුකූලව ඔයගලන්ට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ සිසුන්ට වගේම උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ ව්‍යාපාර අධ්‍යයනය හදාරන ඔබට අමතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ යටතේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම තෝරාගත් පාසල් කිහිපයක ප්‍රශ්න පත්‍ර, ඒ වගේම තෝරාගත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා සිටිනවා. ඉතින් වැදගත්ම දේ තමයි පුතේ මේ සියල්ලම අපි ඔයගලන්ට ලබා දෙන්නේ 100% නොමිලේ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔය ස්ක්‍රීන් එකේ තියෙන QR එක ස්කෑන් කරලා channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් එයි. ඒ notification එක click කරලා වීඩියෝ එක බලලා like කරලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම අනුරාධ අනවරත්න YouTube channel එකත් එක්ක අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අනාගතේ ගොඩ දාන වැඩපිළිවෙල හදාගන්න, මේක නිවැරදිව රුකුලක් කරගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් තව වැඩි කල යන්න කලින් අනිවාර්යෙන් අපි ඔයගොල්ලන්ට ප්‍රථම වීඩියෝ එක ලබා දෙනවා. සුළු මොහොතක් යන්නේ රැඳී සිටින්න අපිත් එක්ක. ස්තුතියි.